ඔයාගේ hair එක ගත්තොත් ඔයාගේ face එකයි මේකත් එක්ක curl එක මාරම ලස්සනයි. perfect තියාගන්න පුළුවන්. මම හැමදෙස්සෙම කියන දේ මම කියන්නේ හැබැයි ඉතින් curl එකක් තියෙනවා කියලා නමට curl එකක් තිබිලා වැඩක් නැහැ. මට තියෙන ලස්සන curl hair එකක් කියලා ඇහුවොත් කවුරු හරි පෙන්නුවොත් කොහොවාගේ curl එක කියලා curl එකක් හොයාගන්න නැහැ. curl නෙමෙයි දැන් frizzy වෙලානේ තියෙන්නේ. හැබැයි මේ ඇතුලේ තියෙනවා ලස්සන curl එකක්. ඉතින් හරි මොන විදිහකට curl hair එකක් තියෙන කෙනෙක් වුණත් එයා අනිවාර්යෙන් ඔය after care routine එක. ඒක ඇවිල්ලා නිකන් අර දැන් ස්ට්‍රේට් hair එකක් wavy hair එකක් වුණා නම් අපි after care routine එකක් විදිහට shampoo conditioner එකක් හොද පාවිච්චි කරනවා. ඊට පස්සේ ඕනනම් once a month හොද මේ hydrating treatment එකක් කරනවා. එච්චරයිනේ. එතනින් එහා පැත්තේ day to day කරන්න දෙයක් නැහැනේ. but එහෙම කරන්න බෑ curl hair එකක් කරද්දී. curl hair එක කියන්නේ ඔයා day to day දෙන maintain එක මත තමයි curl එක කොච්චර දුරට define වෙලා curl එක තව enhance වෙනවද කියන එක depend වෙන්නේ. මමත් සජෙස්ට් කරන්නේ ඒක තමයි. මොකද ඔයාගේ face එකයි ඔයාගේ features එක curl එක ලස්සනයි. හැබැයි curl එක ලස්සනයි කියන්නේ මේ විදිහට නෙමෙයි. ඔයා මේ තියන් ඉන්න විදිහට නෙමෙයි. මෙහෙම තියන් ඉන්න මම ඒකයි කියන්නේ. දැන් අර අපිට මෙතනින් හැමතිස්සෙම මම බලන්නේ මෙතනින් අපි ලස්සන කරලා හොද්දට හදලා දීලා යවලා හෙට ඉඳන් ආයේ ඒක ඒ විදිහට නැත්තම් වැඩක් නැහැ. මොකද අපි බලන්න ඕනේ ක්ලයන්ට් ඩේ ටු ඩේ ලයිෆ් එකේ එයා එක ලස්සනට තියාගන්න එකනේ. එක දවසකට කරන දෙයක් නෙමෙයිනේ. එතකොට හැමතිස්සෙම මම අහන්නේ එකයි ඔයාට ඩේලි රූටින් එක කොහොමද? ඔයා සාමාන්‍ය සමහර අය ඉන්නවා ඩේලි අනිවාර්යෙන් එයා එක හොඳට හදා ගන්නවා. ඒකට ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න පුළුවන් අය. වර්ක් රූටින් එකත් එක්ක හරි නැත්නම් ජොබ් එකක් කරා හෝ නැතුව. සමහර අය ඉන්නවා ජොබ් එකක් කරන්නේ නැතුව ගෙදර හිටියත් ඒකට කියා එකක් දෙන්න ටයිම් එකක් නැහැ. එතකොට එහෙම කෙනෙක් ඇත්තටම curl hair එක තියාගෙන හිටියා කියලා වැඩක් නැහැ. මොකද නමට curl එකක් තියෙනවා විතරයි. ඉතින් ඔයාට day to day එක හදන්න පුළුවන් නම් දැනට දාන්නේ මොනවද curl එක define වෙන්න දාන cantu එකනේ. පළවෙනි එක cantu එක අයින් කරන්න. cantu එක ඇවිල්ලා curls වලට තියෙන bestම product එකක්. ඒක හරි. හැබැයි cantu එකට කොන්ඩි ගොඩක් dry වෙනවා. ඒතර මේ තියෙන frizziness එක හැදෙන්නේ cantu එක නිසා. අපිත් කාලයක් cantu පාවිච්චි කරා. cantu එක perfect එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ cantu එකට dry වෙනවා. ඔයාට ඒක තේරුන්නේ නැද්ද cantu දාන්න ගත්තට පස්සේ? ඒක ඇවිල්ලා මේ cantu එකේ තියෙන දෙයක්. ඒ නිසා cantu එක අයින් කරමු. මම ඔයාලට වෙන brands ටිකක් කියන්නම්. curls පාවිච්චි කරන්න පුළුවන් හොඳ brands තියෙනවා. කියන්නේ හැමතිස්සෙම මේක අපි dehydrate වෙන්න නොදීනි බලා ගන්න ඕනේ. hydrate වෙන තරමට curls හොදට define වෙලා තියෙනවා. anyway අපේ last option එක maintain කරන්න බැයි නම් අපි හදනවා කියන එකනේ. හැබැයි ඒකට කලින් අපි try එකක් දෙමු. දැන් ඔය කියන විදිහට පාවිච්චි කරලා තියෙන products හරියටම suit නැහැනේ. අපි ඒවා ටික ඔක්කොම අයින් කරනවා. අයින් කරලා අලුතෙන් මම product range එකක් suggest කරන්න. ඒක try කරලා සති දෙක තුනක් බලන්න මම කියන විදිහට maintain කරන්න. කරලා වාට ඒක හොඳයි වගේ නම් continue කරන්න පුළුවන්. අපි ඔහොමම එහා එක තියමු. තියලා ඊට පස්සේ ඕනනම් වාට තව නිකන් change එකක් ඕනනම් මේකට ලස්සනට blend වෙලා යන මේ curls හොදට enhance වෙලා පෙන්න අපිට කල එකක් වගේ කරන්න පුළුවන්. එහෙම එකක් ගමු. ඒක බැයි නම් සති 3කින් විතර බලලා මාසයක් විතර බලන්න try කරලා. බෑ ඒක වදයක් වගේ නම් අපි ස්මූතින් එකට යන ඔප්ෂන් එක. ඒතර ආයේ ඒකට ගිහිල්ලා මේක ගැන අපරාධ මේක try කරන්න තිබ්බේ කියලා හිතන්න ඕනේ නැහැ. නේ? එහෙම කරමු.